නොහික්මුණු රළු මුහුදී මිනිමරු රළපහර එක්ක තනිවෙච්චේ මනුෂ්‍යයා තනි වුණා කියලා හිතපු මොහොතක තමයි ඔහුව මේ අමුතු ලෝකයට කැන්දාගෙනාවේ. සඳ නැති කළුවරේ දරුණු කුණාටුවකට අහුවෙලා ඔහුගේ පොඩි බෝට්ටුව කුඩු වී යද්දී ඔහු හිතුවේ මේක ඔහුගේ ජීවිතේ අවසාන මොහොත කියලා. ඊත් විදුලි කොටන අහස තමන්ව මරණය කරා ගෙන යනවා වෙනුවට රහස් පිරි දූපතකට කැන්දාගෙන ආව කියලා ඔහු දැනගන්නේ වෙරළේ සිහිමුර්ජා වී සිටි මොහොතේදී. ඔහු මෝඩයෙක්ද නැත්නම් පිස්සෙක්ද? වෙරළේ වැටී සිටි ඔහුව මුණගැසුනේ මේ දූපතේ රළු උරුමක්කාරියන්වයි. සතුන්ගේ හම් පුරවාගත් මේ ගෝත්‍රික කණ්ඩායම ඔහුව පොල්ලක ගැටගහගෙන කැලෑ මැදින් අරන් යද්දී ඔහුගේ මුහුණේ තිබුණේ මරණ බියක් විතරයි. ඒත් තියුණු ආරක්ෂක වළල්ලකින් වටවුණු ඒ සුදු රැජින ඔහුව දැක්කම ඇගේ හිතට මොකක් හිතෙන්නේ නැතිද? ගෝත්‍රික කාන්තාවන් ඔහුව හිරකූඩුවට දමද්දී ඒ සුදු රැජිනගේ දෙනැත්වල තිබුණේ ත්‍රාසයක්ද නැත්නම් නොහික්මුණු ආදරයක්ද? මේ අනාථ වුණු මිනිසයාගේ ඉරණම මොකක් වෙයිද? රැජින ඔහුව බේරා ගනීවිද නැත්නම් ඔහු මේ දූපතේ තවත් එක මරණයක රහසක් වෙයිද? අපි බලමු දෙවනි කොටසින්.